පින්වතුනි, ඔයාලා මේ කතාව හොඳට අහගන්ට. යෝවාත තම්පාව රෝමානු ජේසු සාක්‍ය මුනි භාගවාකාත කිච්චෝ පාරගතෝ බාල විරිය සමන්ගේ තන්සුග තන්සාරනත්ත මුපේමි. ඔයාලා ඉස්කෝලේ ඇරුණට පස්සේ මේ ගාථාව කියලා නේද ගෙදර යන්න පිට වෙන්නේ. මේකෙන් ලැබෙන සිත සාන්තිය දන්නවද? මං හිතන්නේ ගොඩාක් අය දන්නේ නැතුව ඇති. බුදුහාමුදුරුව එක දවසක් ලෝකයේ දෙස බලනවා. අද මම කාටද පිහිට වෙන්නේ කියලා. එවිට බුදු ඇසට පේනවා චත්ත කියන තරුණ ලස්සන කුමාරයා. ඔහුට මහා උවදුරක් වෙන්ටයි යන්නේ. ඔහුට සිත සාන්තිය සලසා ගන්නට අවස්ථාව ලබා දෙන්නට බුදුහාමුදුරුවෝ ඔහු එන පෙරමගට වඩිනවා. චත්ත වනාන්තරය හරහා එනවා. මේ ලස්සන බුදුරුව දැකලා බුදුහාමුදුරුවන්ට වැඳ නමස්කාර කරනවා. අපේ බුදුහාමුදුරුවෝ මේ චත්ත කුමාරයාට චත්ත මානවක ගාථා කියලා අපි ගායනා කරන මේ ගාථා ටික කියා දෙනවා. ඉදිරියේ ඔහුට වෙන දේ බුදුහාමුදුරුවෝ දකිනවා. චත්ත ඉදිරියට යනවා. වනාන්තරය හරහා තව තවත් ඉදිරියට යනවා. එක් සොරමුලක් මොකද කරන්නේ? මේ චත්තට පහර දීලා ඔහුගේ වස්තුව කොල්ල කනවා. චත්ත එම අවස්ථාවේ මරණයට පත් වෙනවා. චත්තට කුමක්ද උනේ? චත්ත අර යන අතර මුමුණ ගියේ අපේ බුදුහාමුදුරුවෝ කියා දීපු මෙන්න මේ චත්ත මානවක ගාථා. මරණයෙන් පස්සේ මරණයෙන් මත්තේ මේ චත්ත මානවකයා තව්තිසා දිව්‍ය ලෝකයේ දෙවියන් අතර උපදිනවා. බලන්න, ඔහු මරණයට පත්වන බව දැකලා බුදුහාමුදුරුවෝ ඔහුට මේ ගාථා කියා දුන්නා. ඔහු ඒ ගාථා නොදැන මිය ගියා නම් ක්‍රෝධය, වෛරය සමග, තරහව සමග තමයි මරණයට පත්වන්නේ. එහෙනම් ඔහුට නිරයට යන්න තමයි වැඩ සැලසෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ මහා කරුණාව නිසා ඒ චත්ත කුමාරයා දිව්‍ය ලෝකේ ඉපදුනා.